75නේ අපි හිතාගෙන ඉන්නේ 75 නෙවෙයි. ඉතින් ඊට වඩා අඩු ගණන් වලට ඒක එයි. ඕගොල්ලන්ගේ අවුරුද්ද නම් ඒක හදන්න වෙයි. මොකද ඒක අර අවුරුද්ද අනුව ළමයි perform කරන විදිහ අනුව ඒක එහා මෙහා කිරීමක් කරනවා. ඒක ඕක තමයි ඕගොල්ලන්ට තමන් ඉන්න මට්ටම හරියට ගන්න තියෙන තැන. ළමයි අතෑරලා දාලා ඉන්න එකෙන් ඒ chance එක නැති වෙනවා. අර සමහරක් ළමයින්ට වෙන්නේ මේ ප්‍රෙෂර් එකත් එක්ක ඒක හැන්ඩල් කරගන්න බෑ. එතකොට මුකුත් නොකර අතෑරලා දාන්න හිතෙනවා. C මට්ටමක කෙනෙකුට ඒ මට්ටමකට යන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කළ හැකි වෙනසක්. සෑහෙන වැඩක් තියෙනවා. සාමාන්‍යයෙන් කරන්න පුළුවන් වෙනසක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ බලන්න ඕනේ නිකන් අර මේ මම අර වීඩියෝ එකකත් කියනවා. ඔය අර කියන වීඩියෝ එකත් මම කිව්වා මේ ගොඩාක් මවුල් මට්ටමේ නම් මේ තමන් ඉන්න මට්ටම ගොඩාක්ම අවුල්ද නැද්ද කියලා දැනගන්නේ කොහොමද කියන එක මුලින්. ඒ කියන්නේ ෆයිනල් පේපර්ස් එක්සෑම් ටාගට් පේපර්ස් වලින් ඕගොල්ලන්ගේ මට්ටම හිතන එක සමහරක් තැන්වලදී ප්‍රායෝගික නැහැනේ. හැබැයි එක්සෑම් ටාගට් 2 3 වගේ යනකොට නම් ටික පුළුවන් වෙයි. මේ ඔයාලා කරන්න ඕනේ මෙහෙම එකක්. අන්තිම අවුරුදු 2ක හරි 3ක හරි Tamanට පුළුවන් නම් ඒ කියන්නේ අපි 2024 25කට අත තියන්න එපා. 2025 පේපර් එකටත් තියන්න එපා. 2024 2023 පුළුවන් නම් 2022 ඔන්න අවුරුදු 3ක වගේ පේපර් තුන ටයිම් තියලා කරන්න. අඩුම දෙකක්වත් කරන්නකො. කරලා ඇවරේජ් එක බලන්න ඔයාලට කීයක් දෙන්නේ කියලා. ඒතර ඇවරේජ් එක අනුව දැන් A level වල S එක දෙන්නේ 35න්. 40න් නෙවෙයි. ඒක මම අද පේපර් ඩිස්කෂන් එකේදී කිව්වා. අපි පේපර් ක්ලාස් එකේදී 40 කියලා කියන එකත් එක්ක ළමයි 40 තමයි S එකේ මට්ටම කියලා දාන්න ඉන්නව නෑ. 35 තමයි S එකේ මට්ටම. බහුතරයක් අවුරුද්දල ඕක ඊට වඩා අඩුයි. ඔයාලගේ බැජ් එක කොහොමත් ඕක ඒ අවස්ථාව අනුව වෙනස් වීමක් වෙනවනේ. ඒ කියන්නේ S එකේම 20 ගණන් වලට කියලා තියෙන අවුරුදු තිබිලා තියෙනවා. ඒක හරියටම කොහොමද කියන කෑල්ල එළියට දෙන්නේ නැහැ. මොකද S එකේ මට්ටම හැම අවුරුද්දෙම වගේ වෙනස් වෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ එහා මෙහා කිරීමක් කරනවා. ගොඩක් කරලා අඩු තමයි වෙන්නේ. වැඩි කියන්නේ නැහැ. S එක තමයි 35 තමයි කොහොම වුණත් මාජින් එක. අර ඕගොල්ලන්ගේ බැජ් එකේ සමස්තයක් වශයෙන් කොහොමත් ඉතින් ලකුණු ගන්න බැරි අඩු තත්ත්වයක් ඉන්නේ. ඉතින් අර විභාගෙට තියෙන කාලවකවානු එහා මෙහා වීමත් එක්ක. මේ එතකොට ඉතින් ඕක යම් වෙනසක් කියන්නේ ඕක සාපේක්ෂ සැලකිය යුතු මට්ටම වෙනස් වෙනවා ওই මාක් එක නම්. අවුරුදු වල 35 තමයි යන්න බල උපරිම එක. 100ක 50 55 නෙවෙයි 50 100ක. ඒකත් සැලකිය යුතු මට්ටමකින් වෙනස් වෙන එක. B එක A එක ගොඩක් අවුරුදු වල වෙනස් වෙනම නම් පොඩ්ඩයි වෙනස් වෙන්නේ. ලොකු ප්‍රමාණයක් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අර මේ වගේ කන්ඩිෂන්ස් තියෙන අවුරුදු වල ඉතින් සමස්තයක් වශයෙන් බැච් එක රිසල්ට්ස් අඩු වෙනකොට සාමාන්‍යයෙන් ටිකක් සැලකිය යුතු මට්ටමකින් ඒකත් වෙනස් වෙන්න පුළුවන්. ඒවල හරිම ඉලක්කම් මොනවද කියලා ඒගොල්ලෝ ඒ සම්බන්ධ නිශ්චිත ප්‍රකාශයන් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් හැබැයි මේ අර නිකන් කතා බහ තියෙනවා දැන් ඔය මට මම අහලා තියෙන එකක් මේක හැබැයි විය හැකි දෙයක් 2015 අවුරුද්දේ ෆිසික්ස් පේපර් එකේ ඒක දුන්නේ 68කින් කියලා එහෙම. ඉතින් ඒව අර ඒ ආරංචි ටික අර ඒක රහස්‍ය ඒවා. ඒතර අර එහෙම් මෙහෙන් පොඩ්ඩක් ආරංචි ලීක් වෙලා වගේ නේවා තමයි තියෙනවා. සමහරකට විශේෂණ නැත්නම් නැති වෙන්න බලන්න. මොකද වෙනස් කරනවා කියන එක සාමාන්‍ය වෙන දෙයක්. ඒක B එක ලොකු ප්‍රමාණයක් වෙනස් වෙන්නේ නැහැ ගොඩක් අවුරුදු වල. නමුත් මේ වගේ සිටුේෂන් එකක ඒකත් සැලකිය යුතු මට්ටමකින් වෙනස් වෙයි කියලා අපි හිතනවා. ඒ කියන්නේ සාමාන්‍ය දැන් 75නේ අපි හිතාගෙන ඉන්නේ 75 නෙවෙයි. ඉතින් ඊට වඩා අඩු ගණන් වලට ඒක එයි. ඕගොල්ලන්ගේ අවුරුද්ද නම් ඒක හදන්න වෙයි. මොකද ඒක අර අවුරුද්ද අනුව ළමයි perform කරන විදිහ අනුව ඒක එහා මෙහා කිරීමක් කරනවා. ඒක සාමාන්‍යයෙන් තමයි වෙන්නේ. එතකොට මේ දැන් මම කියන්නේ ඕගොල්ලෝ පේපර් එකක් කරලා මේ පේපර් ටික කරලා මේකේ ඇවරේජ් එකක් ගත්තට පස්සේ ඔයාලා ඉන්න තැන අනුව B එක 60න් නෙවෙයි දැන් B එක 65න් වෙනස් වෙන්නේ. ඒක 75න් ඒවා සුළු ප්‍රමාණ වලින් තමයි ගොඩක් අවුරුදු වල වෙනස් වෙන්නේ. අරම නම් සැලකිය යුතු ප්‍රමාණ වලින් වෙනස් වෙනවා. මේ දෙකේ සාපේක්ෂව මේ අවුරුද්දේ සමහරක් විතර ඉතින් ටිකක් වැඩි වෙනසක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒවා අපිට එළියට දෙන්නේ නැහැ ඒගොල්ලෝ. නමුත් ඒක සාමාන්‍යයෙන් ඉතින් එහෙම හොයලා බලුවම ඒක සිද්ධ වෙන දෙයක් සාමාන්‍යයෙන්. ඉතින් කොහොම තමයි මේකේ සාමාන්‍ය තත්ත්වය තියෙන්නේ. ඒතර ඕගොල්ලන්ට Taman දැනට ඉන්න නිකන් අර දල මට්ටමක් ගැන අදහසක් ගන්න මේ අන්තිම අවුරුදු 3ක වගේ කරලා ඇවරේජ් එකක් බලන්න. ඒතර සාමාන්‍යයෙන් Taman 35ක් කිට්ටු කරලා තියෙනවනේ. ඒ කියන්නේ S එක මට්ටමේ ඉන්නවා. Taman 50ක් කිට්ටු කරලා ඉන්නවනම් 100ක මට 50ක් කිට්ටු කරලා ඉන්නවනම් කියලා මම කියන්නේ දැන් තව ඕගලන්ට කෙරෙලා නැති පාඩමුත් තියෙනවනේ. දැන් කර්මාන්ත එහෙම දැන්නේ කෙරෙන්නේ. ඒතර කර්මාන්ත වලින් MCQ 5ක් අහනවනේ. ඒ ටික කරන්න එහෙම බැරුවනේ ওই ලකුණු ටික ඉන්නේ. එතකොට හරි අවුලක් නැහැ. 50 හැම නොවුනත් 45 46 47 ඔය වගේ කිට්ටුවක ඉන්නවනේ. ඉතින් අර Tamanට ඉස්සරහට එන්න තියෙන ලකුණු ටිකත් එක්ක කොහොමත් ඒ කියන්නේ මේ පාඩම් ටිකත් මැච් වුණාම තියෙනවා. ඒතර එතන ඉඳන් තමයි අපිට හදන්න තියෙන ඉතුරු ප්‍රමාණය මොකක් හරි. ඉතින් මේ හරි වල ඉන්නවනම් කොහොමත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒතර ඕක තමයි ඕගලන්ට Taman ඉන්න මට්ටම හරියට ගන්න තියෙන තැන. එක්සෑම් ටාගට් පේපර්ස් ෆයිනල් පේපර්ස් වලින්ම ඒක කියන්න බෑ. මොකද ඒවල අර අපි
ටිකක් විතර මට්ටම උඩින් තියෙනවනේ ඉතින්. එක්සෑම් ටාගට් පේපර්ස් වල ඉස්සරහට යද්දි පොඩි සමගාමීත්වයක් තියෙයි. හැබැයි මේක තමයි ඔයාලව මැනගන්න තියෙන තැන. එතකොට තමන් ඉන්න තැන අනුව මොකද්ද කරන්න පුළුවන් කියන එක බලන්න. සාමාන්‍යයෙන් දැන් මෙහෙම පාස් පේපර් එකක් කරාම ලකුණු 50ට කිට්ටුව චුට්ටක් 50ට අඩු වුණාට කවන්නේ නැහැ. ඊළ ළමයෙක් කියන ඉතින් 100කට කිට්ටුව ඉන්න ළමයෙක්. එතකොට ඕගොල්ලන්ට ඕක සාමාන්‍යයෙන් ඒකට සමහරකට 75ටම යන්න ඕනේ නැති වෙන්නත් පුළුවන් මේ අවුරුද්දේ එකක් එන්න. 70 කිට්ටුව එකක් ඉන්න ඒවත් ඉර තියෙනවා. දන්නේ නැහැ ඉතින් එහෙම නිශ්චිතව කියන්න බෑ. එහෙම වෙන්න පුළුවන්. අර ඕක වෙන්නේ ළමයි අතෑරලා දාලා ඉන්න එකෙන් ඒ chance එක නැති වෙනවා. අර සමහරක් ළමයින්ට වෙන්නේ මේ ප්‍රෙෂර් එකත් එක්ක ඒක හැන්ඩල් කරගන්න බෑ. එතකොට මුකුත් නොකර අතෑරලා දාන්න හිතෙනවා. ඒක සාමාන්‍ය ළමයෙකුට ඒ පීඩනයත් එක්ක වෙන දෙයක්. හැබැයි ඒකෙන් අර ඒකෙන් මොකද එයාගේ ඔළුවේ තියෙන්නේ 75ක් ගන්න බෑ මට. වගේ එකක් නැත්නම් 65ක් ගන්න බෑ. 65ක් ඕන වෙන්නේ නැහැ B එකට බොහෝ විට මේ අවුරුදු. ගොඩක් අවුරුදු වල එහෙම වෙනවා සාමාන්‍යයෙන්. ඒ ගොඩක් අවුරුදු නැහැ චුට්ටයි වෙනස් වෙන්නේ. මේ අවුරුද්දේ එහෙම සැලකිලි යුතු මට්ටමේ වෙනස් වෙලා තියෙන අවස්ථා තිබිලා තියෙනවා. ඒතර මේවා එහෙමත් එහා මෙහා වීම වෙන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් ඉතින් ඒ අනුව අර අපරාධයක් වෙනවා කල් තියා මේ ඔක්කොම සිද්ධි ඉවර වෙන්න කලින් අතහැරලා දැම්මොත් අර මුකුත් තාම ඉවර නෑ. මේ අල්ලගෙන ඉන්න අර තමන්ගේ හරි මට්ටමක් ගන්න වෙන්නේ ඔතනින් තමයි. එහෙම එකක් කරලා බලන්න නිකන් පේපර් 3ම බයි නම් 2ක් හරි නිකන් ටයිම් තියලා කරලා බලන්න නිකන් පොඩි වෙලාවකට තමන්ගේ දලා අදහසක් ගන්න. හරි